අයිබෝන් කියලා හැමදෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට. තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. හුඟ කාලෙක මම මේ fixed deposit video එක ගේන්නේ. මොකද සම්පත් බැංකුවේ මම දැක්කා හොඳ rates වගේක් දාලා තිනවා. ඒක තමයි මම ගොල්ලන්ට ගේන්නේ. මම හිතන්නේ මම 2018 fixed deposits video පටන් ගත්තා. ඊට පස්සේ මම මැදදී break වුණා. දැන් ගොඩක් කට්ටිය content creators ලා කරනවා. ඒතර මේක හොඳ දෙයක්. මම මේ අද දැක්ක හින්දා තමයි මම මේ ඔයගොල්ලන්ට ගේන්නේ. සම්පත් බැංකුවේ රේට්ස් වැඩි කරලා තියෙනවා සාමාන්‍යයෙන් මාස 6ට සහ මාස 15ට මාස 8ට 108ක් පොලිය කරලා තියෙනවා මාස 15ට 108.25 ඔකුලටම තියෙන ප්‍රශ්නේ දැන් මාසිකව පොලි ගන්න පුළුවන්ද මේවල කොච්චර සල්ලියක් දැම්මොත් ලක්ෂයක් දැම්මොත් ලක්ෂ 10ක් දැම්මොත් ලක්ෂ 100ක් දැම්මොත් කොච්චර පොලියක් හම්බෙද කියලා. මෙතන මාස 6 එකේ මාස පතා ගන්න බෑ. හැබැයි මාස 15 එකේ උගලන මාස පතා ගන්න පුළුවන්. හරි. මාස 6 එකේ දැම්මොත් ඕගොල්ලන්ට දැන් රුපියල් ලක්ෂයක් දැම්මා කියලා හිතන්න. ලක්ෂයක් දැම්මොත් 3967ක් පොලියක් එනවා. මාස 6 ඉවර වෙද්දී. ඒ කියන්නේ අන්තිමට එන්නේ 1,03,967ක්. ඊට ලක්ෂ 10ක් දැම්මොත් 39671ක පොලියක් එනවා. එතකොට දසලක්ෂ 39671ක් එනවා. ඊට පස්සේ කෝටියක් දැම්මොත් 39712ක් වගේ එනවා. මේක හැබැයි මාස පතා ගන්න බෑ. මාස 6 ඉවරලා තමයි ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් මාස 15 එක. ඒ කියන්නේ අවුරුද්දයි ඇත්තටම මාස 3ක් වගේ. කියන්නේ අවුරුදු එකමාරක් නෙවෙයි අවුරුද්දක් නෙවෙයි මැද වගේ. ඒකට 8.25ක පොලියක් ගෙවනවා. එතකොට ඒකේ මාසපතා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම පළවෙනියෙන් කියන මාසපතා නෙවෙයි මාස 15ම ඉවරලා ගන්නවා නම් කෝටියට 9,82,863ක් හම්බ වෙනවා. පොලිය විතරක් 9,82,863. එතකොට එතන කෝටියයි එතකොට 1 කෝටි 9,82,863 මුළු මුදලම එනවා. පොලියයි අපි දාපු ගාන. ඊට පස්සේ කෝටිය හරි. ඊට පස්සේ ලක්ෂ 10ට 98,286ක පොලියක් එනවා. ඊට පස්සේ ඔයා ලක්ෂයක් දැම්මොත් 9,828ක පොලියක් එනවා. මේ ඔක්කොම මාස 15 ඉවරලනාට පස්සේ. මම කිව්වනේ ඉස්සෙල්ලා මාසපතා ගන්න පුළුවන් කියලා. මාසපතා ගන්නවා නම් වෙන්නේ කෝටියක් උගුල දැම්මොත් 65000ක් ගන්න පුළුවන් මාස ගානේ මාස 15ක් යනකම්. ඒකත් හොඳයිනේ. හරි. ඊට පස්සේ ලක්ෂ 10ක් දැම්මොත් 6500 ගානේ ගන්න පුළුවන්. ලක්ෂයක් දැම්මොත් 650 ගානේ ගන්න පුළුවන්. කෙනාගේ කැමැත්ත අනුව තමයි. හැබැයි මෙතනදී හොඳට මතක තියාගන්න මේ හැම එකකින්ම 105ක පොලි අනුපාතයක් කපනවා. හැබැයි ඒක අර ඔයා ඩික්ලරේෂන් එකක් දුන්නොත් කපන්නේ නැහැ. මෙහෙමයි කියලා. ඒ කියන්නේ බැංකු පොලිය දෙන්න එපේ. ඔයගොල්ලන් මතකනේ මේ ඊයේ පෙරේ දාවේ. ඒක හැබැයි අර වැඩිහිටි අවුරුදු වැඩිහිටි කට්ටියට තමයි ඒක තියෙන්නේ. ඒක නිසා කොහොමත් අපේ 5ක් අනිවාර්යෙන් කපනවා. නමුත් ඔයගොල්ලන්ට දලා අදහස ගන්න පුළුවන් මේක තමයි තියෙන්නේ කියලා. හැම වෙලේම ඔයගොල්ලෝ මතක තියාගන්න මාසපතා පොලිය ගන්න බෑ අවුරුද්දකට අඩු ඒවලට. ගොඩක් බැංකු වල. සමහර බැංකු වල තියෙන මාස 6වත් දැම්මත් නමුත් normally 99ක බැංකු වල මාස 12කට වැඩි තැන්පතු වලට තමයි මාසපතා ගන්න පුළුවන්. මේ එතකොට ඒකයි. දැන් ෆික්ස් ඩිපොසිට් අනුපාත 10%ට වඩා අඩු වගේ ඒක තමයි පවත්වාගෙන යන්න වෙන්නේ. නමුත් උද්දමනයත් එක්ක ඉතින් වැඩි වෙන්න පුළුවන්. සම්පත් බැංකුව හොඳයි. එතකොට ඔයගලන්ට තව තියෙන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. නැවත වීඩියෝ එකකින් නැවත හමු.